හරි දැන් මොකක්ද අපි කතා කරන්න යන්නේ? දැන් ඇයි අපි මෙතන ඉන්නේ? ඇයි මේ? මොකද්ද ඇයි අපි? ඇයි මේ ඇයි මේ? ඇයි මේ? මොකද්ද කතා කරන්නේ? හාමොනික්ස් එක ඉවරයිනේ. ළඟදී මම ෆියුෂන් වීඩියෝ එකක් තාවා. ඒක බලන්න නැති ගොඩක් අය. හාමොනික්ස් එකෙන් පස්සේ මොකද වෙන්නේ කියන එක තමයි දැන් කතාන්දරේ පොඩ්ඩක් දැන් එළියට දාලා තිනවා වීඩියෝස් ටික ටික. මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද මේ පැදුර? ඒක හරි. ඉතින් පැදුර බයිබල් ප්‍රින්ට් කියන නම දාලා දැන් අපි මේ වැඩ පටන් කරගෙන දැන් ඉතින් මේ බයිසිකල් හොයාගෙන ඔව් පැදුර ගහගෙන දැන් ඉතින් මේ කරන්න පටන් ගත්තේ වෙන වැඩක් මම ඔව්. දැන් අපි එතකොට ඒකත් එක්කම තව වෙන වැඩක් පටන් ගන්න තියෙනවා ඒක ඇතුලේ. ඒක තමයි මේක. ඔව් මේක. which is පැදුර පොඩ්කාස්ට් කියලා කියමු නේ ඉතින්. ඔව් පැදුර පෝස්ට් කාඩ්. පැදුර පොඩ්කාස්ට්. yes postcard by පැදුර. හරිද? Bible print. yeah පැදුර පෝස්ට් කාඩ් පොඩ්කාස්ට් Podcast. බ්ලූප්‍රින්ට්. දැන් එතකොට ඒකත් එක්ක අපි මං හිතන්නේ දැන් මේ සෙට් එකත් එක්ක අපි වෙනම වැඩක් කරන්න යන්නද? ඔව් දැන් ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මොකක්ද වෙන්නේ දැන් දැන් කොහොමද මේ පටන් ගත්තේ? ඒක ගැන උනත් ඕන කියන්න පුළුවන් ඇත්තටම දැන් මේ කොල්ලන් දන්නේ නැහැනේ දැන් මේක ඒ කියන්නේ මේක වෙන දැන් අපි අඩුම ඒ කියන්නේ වෙන පොඩි දෙයක් කරමු කියලානේ පටන් ගත්තේ නේ. ඔව් ඇත්තටම පළවෙනි එක තිබ්බේ පැදුර නෙමෙයි ඇත්තටම කිව්වොත් ඒක. ඒක තවත් රහසක් ඒක පැදුරට පස්සේ බලාපොරොත්තු වෙන පුළුවන් දැක් අපි දැනට ඒක හෝල් කරමු. මොකද්ද කියන එක දැනට කියන්න ඇත්තටම කරන්න හිටියේ පැදුර නෙමෙයි වෙන දෙයක්. හැබැයි අපි පැදුරට මූ වුණා මොකද කලින් කරලා තිබ්බ නැති දෙයක්. මම දන්නේ මම නම් කැනඩාවට අලුත් මම එහෙම දන්නේ නැතු දන්නේ. එහෙමනම් සමා වෙන්න. මම දන්න විදියට මේක අලුත් දෙයක් කැනඩාවට කියන්නේ මේ විදි ඉවෙන්ට් එකක් තියෙන. නේ. ඒක ඇත්ත. ඒ කියන්නේ ඔයා මම දන්නේ මටත් එහෙම සෙට් වෙලා නැහැ. ඒ කියන්නේ මම දන්නවා මේ ට්‍රැඩිෂනල් සීන් එකේ ගොඩක් කට්ටිය කරලා තියෙනවා. නමුත් දැන් අපිට කීප දෙනෙක් කියවපු කාරණයක් තමයි ඒ කියන්නේ අර මෙහෙම ෆුලි ඒ කියන්නේ මෙච්චර දැන් අර ඉන් ඩෙප්ත් පැදුරක් කියන සීන් එක ඇතුළට බැහැලා කරනවා කියන එක දැන් අපෙන් ප්‍රශ්න අහලා දැන් ඒ කියන්නේ අත්‍තරම අපිට වඩා පැදුරු එක්ස්පීරියන්ස් එක ලංකාවේ ගත්ත දැන් අපිට ඉවන් ස්පොන්සර්ස්ලා මේ හම්බුණා දැන් ඒගොල්ලන් එන්න ඉන්නවා ඊළඟට අපිත් එක්ක කතා කරන්න රයිට් ඉතින් ඒකත් එක්ක very interesting ඒ කියන්නේ දැන් මෙතන ඒ කියන්නේ පැදුර as a concept ගැන අපි ගත්තොත් එහෙම right ඒ කියන්නේ අපි පැදුරක් කියන්නේ මොකක්ද කියලා එතනින් පටන් අරගෙන දැන් ඒක ඩෙවලොප් වෙලා දැන් ඒක වෙනම රහක් සහ වෙනම කමියුනිටි එකක් සහ වෙනම ෆොලෝවින් එකක් දැන් already එතන හැදීගෙන සහ හැදෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඒකත් එක්කම දැන් අපේ ස්පොන්සර්ස්ලත් එක්ක අපි දැන් ඒගොල්ලෝ ඇයි මේ වැඩේට අපිත් එක්ක ඉන්නේ සහ ඒගොල්ලන්ගේ මොනවද මේවා ගැන අයිඩියාස් කියන එක ගැන තමයි මම හිතන්නේ අපි දැන් කතා කරන්න යන්නේ. ඔව්. දැන් ඒකෝට ඒ පැත්තෙන් උනත් එතන ඒ කියන්නේ අපි පැදුර ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. අපි ඒ කියන්නේ අපි දැන් ඒ කියන්නේ ඒ මිනිස්සුන්ගේ ඒ ප්‍රොෆෙෂනල්ස්ලාගේ ඒගොල්ලන්ගේ තියෙන එක්ස්පර්ටීස් එක ඒගොල්ලන්ගේ තියෙන කලර්ස් ටික ඒගොල්ලන්ට පුළුවන් අපි ප්ලැට්ෆෝම් එකක් දෙන්න try කරනවා මෙතන පෙන්නන්න ඒක. මේ පොඩ්කාස්ට් මේ යාළුවගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න අපිත් එක්ක නේද? ලංකාවේ කියන පැදුරට සම්බන්ධ හෝ ලංකාවේ කල්චර් එකත් එක්ක එන මේ එලිමන්ට් සමහර වෙලාවට ඒ කියන්නේ ඒගොල්ලන් අපිට වඩා අවුරුදු 20කට කලින් කැනඩාවට ඇවිල්ලා තියෙන. ඒතකොට ඒගොල්ලන් ලංකාවේ වෙනම ප්‍රොෆෙෂනල් ලයිෆ් එකක් තිබිලා තියෙනවා. ඒතකොට ඒකත් එක්ක තිබිලා තියෙන එක්ස්පීරියන්ස් මේ ඒ පැත්තෙන් ඉතින් මාර මේ හොඳ මේ ස්පේස් එකක් අතර මේ පෝස්ට් කාඩ් එක මේ ඒක ෂෙයා කරගන්න. දැන් ඉතින් අපේ මේ පෝස්ට් කාඩ් එකේ අපිට ගෙස්ට්ලා එන්න ඉන්නවා ටිකක්. දැන් අපි අතර නම් කියන එක මම හිතන්නේ වැරදි. දැම්ම කියන්න ඕනේ. අපි වැඩේ කරමු. අපි ඒක ඒගොල්ලන්ට බලා ගන්නම දීලා කෙලිම වීඩියෝ එකම දාමු. ඔව් ඒක අපි පොඩි ආතල් එකකුත් තියෙනවා අපිටත් එතකොට. ඕගොල්ලන්ට ආතල් එකක් තියෙයි කියලා අපි අපිට වෙලාවක් තියෙනවා එඩිට් කරන්න. හරි දවසට දෙන්න බැරිනොත් මේකත් ප්‍රශ්නයක් ගන්නවා. දැන් ඒ වගේම තව පොඩි අපේ බෙට් එකක් යනවා. ඕගොල්ලෝ තෝරන බෙට් කරන්න කැමති නම් මේකද පළවෙනි කඩා වැටෙන්නේ කියලා. බලමු මොකද වෙන්නේ කියලා. කවුද මුලින්ම මේ බයිසිකල් හැන්ඩල් එක ඔලිව් වලට ගන්න කියලා. ඒ කියන්නේ සෑහෙන දේවල් මෙතන වෙන්න තියෙනවා. ඒක වෙලාම බලමු අපි. මේ පහුගිරිගේ දකින්න ඇති ගොඩක් වීඩියෝස් අපි කියන්නේ මොකද්ද මේ හාමොනික්ස් එකෙන් පස්සේ කරන්නේ කියලා දාන්න එක. ඒක දකින්න ඇති මොනවා වගේ පොඩි වීඩියෝස් දැන් ඇත්තටම දැන් මට ඔයගොල්ලෝ දන්න ඇත්තට මොකද්ද කරන්න කියලා. හැබැයි මට වෙලාවකට හිතනවා මේ ඔෆිෂියලි
පැදුර කියන දේ හරියටම අපි දැන් ස්ටෙප් එකක් ගිහලා පටන් ගන්න තැන මේකද කියලාත් මොකද අපි දැන් තමයි අපි ගොඩක් අපිත් කලිනුත් ඇක්ටිව් තමයි දැන් තමයි තවත් ඇක්ටිව් වෙන්න ගත්තේ මේ වැඩත් එක්ක මොකද දැන් හරි අයිඩියා එකක් මේ කවුද ස්පොන්සර්ස්ලා කවුද අපි මොන වගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ කොහොමද පැදුරට එනවා නම් එන්න ඕනේ ඒ දේවල් අපි ගොඩක් ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සීරීස් එකත් එක්ක දැන් එතකොට වයංග ඔයා තමයි මං හිතන්නේ man behind the lens වෙන්නේ සමහර මේ පොඩ්කාස්ට් වල දැන් ඔයා මොනවද මෙතන බලන්නේ මේ වැඩේ වෙනකොට පොඩ්කාස්ට් එක ඉතින් බලන්නේ සද්ද ඇහෙනවද කියලා බලනවා කොහොමද අප්පුඩි ගහනවා කැමරා ටික වැඩ කරනවද කියලා බලනවා බැටරි බලනවා කැමරා ඩෙඩ් වුණාම කියනවා ඔක්කොම ටික හරි ගියලා දැන ගත්තාට පස්සේ මෙතන වැඩ යනවා මං රීල්ස් බලනවා ඔව් දොරත් තරන පොඩ්ඩක් ඉන්න වෙනවා එතකොට තව දෙයක් කියන්න මතක් වුණා මේක කපලන්නේ දාන්නේ නේ ඔව් කපලා දාන්නේ නැත්තම් ඔක්කොම කියපුව සමහර ඒකත් අපි දාමු කපලා දාන්න කියන හරියට ඕකේ ඒක ආය අහන්නද අප්පුඩේකුත් ගහනවා හරි මේ අපේ පළවෙනි කොන්සර්ට් එක පැදුර තියෙන්නේ ඒකත් ඔක්තෝබර් 11 කොලේ බලාගෙන කොලේ බලාගෙන ඒක තියෙන මිසිසාගවල දෙවෙනි එක නොවැම්බර් 1 වෙනිදා ස්කාබරෝවල් තැන් මොනාද කියන එක හරියටම අභීත චමිල් කියයි හැබැයි මට පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා ඊට කලින් අගෝස්තු මාසෙ තව පොඩි වැඩක් තියෙනවා තාම අපි එළියට දාපු නැති ඒක ගැනත් බලාපොරොත්තුෙන් ඉන්න ඒක අපි ඇතුළෙම වෙන වැඩක් ඒක තවත් එක කොන්සර්ට් එකක් ඒකත් දැනගන්න හම්බේ ඉස්සරහට දැන් ඒතකොට මම හිතන්නේ අපි පැදුර as a concept ගැන මෙතන කතා කරොත් ඒ කියන්නේ අපි music පැත්තෙන් තමයි අපි first focus කරන්නේ. ඒ කියන්නේ music and sound කියලා ගත්තාම first and foremost acoustic vibes දෙන්න මෙතන try කරනවා. so කොහොමද අපි ඒක කරේ දැන්? කොහොමද ඒක ඔයගොල්ලන්ට explain කරමු කොහොමද ඒක? ඒක ඇත්තටම ඉතින් අපි වෙන සර්පිනාවක් ගත්තා. ඩෝල්ගයක් ගත්තා. I mean ඔයා තමයි ඒක හොයලා thank you මෙයා උදේට මෙයාට නැගිටලා මේ මූට වෙන වැඩ නැහැ කරන්න මූ ඒ කියන්නේ Facebook marketplace එකට යන්න ඕන කිජිජි යන්න ඕන ඉතින් ඒ අමාරුවත් එක්ක සෑහෙන ඉක්මනට අපි සර්පිනාවක් ගත්තා ඩෝකියක් ගත්තා මේ ඒ එතනින් තමයි පටන් ගත්තේ මම දැන් සර්පිනාව වෙන මුලින්ම ගත්තා ඊට පස්සේ අපිට ඕන මේ සද්දේ ටෙස්ට් කරන්න right ඊට පස්සේ අපි මේ මොනවාද අපේ ඩ්‍රම් පෑඩ් එකේ මේ දාලා ඊට පස්සේ එකපාරක් try කරා යා ඊට පස්සේ එතන ආතල් වුණා ඉතින් ඊට පස්සේ 1 2 වුණා 2 3 වුණා I mean දැන් අපි දැන් කීයද දැන් සින්දු කියන්න 12ක් වගේ line up එකේ ඉන්නවා යා 12 singers male and female mix එකක් තියෙනවා yes eastern මේ influence සහ ඒ කියන්නේ Hindu සින්දු සහ ඒ කියන්නේ වෙනම Tamil සින්දු සමහර වෙනම mix එකක් එතන අමුතුම melodies ටිකක් එනවා ඊට පස්සේ අමුතුම players ලා ටිකක් එනවා මෙහි කලින් තිබ්බේ නැති ජාති combination එකක් මං හිතන්නේ එනවා නේද ඒ වගේම මං දෙයක් කියනවනේ මොකද මට ලොකු platform එකක් වුණා blueprint sorry මට ලොකු platform එකක් වුණා blueprint මොකද මුලින්ම මං කියන්නේ මම මුලින්ම ගිටාර ගහන්න ඊට පස්සේ කීස් ගැහුවා දැන් ආයෙ පැදුරේ ආයෙ ගිටාර ගහනවා ඒක ලොකු chance එකක් මට මේ කියන්නේ ඒ chance එක opportunity එක ගන්න හොයා ගන්නවා කියන එක කෙනෙක්ට ඒක අමාරුයි ඒක කර අමාරුයි ඒක වෙලාවත් එක්ක හැබැයි මේ පැදුරත් එක්ක මම හිතන්නේ ගොඩ දෙනෙක්ට chance සම්බුණා කියලා එතන කියන්නේ අපි වැඩ කරන ආසාවෙන් හිටපු කට්ටිය ඒ වගේම ඒගොල්ලන්ටත් ලොකු chance එකක් මම දැන් 12 දෙනෙක් සින්දු කියන්නම ඉන්නවා අපිට එතනත් ඒ වුණාට ඒ කියන්නේ සෑහෙන constraints ඇතුළේ තමයි මෙතන වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි අත්තරම ගත්තොත් එහෙම අපි පොඩි shows දෙකක් කරාම economics පැත්තෙන් වුණත් ඒක ඒ තරම ලේසි නැහැ. දැන් මේ පැත්තෙන් ගත්තාම දැන් අපි $40ට ටිකට් එක අපි දීලා කෑමක් දීලා ඔව් ප්ලේන් ටිකකුත් දීලා ඔව් ඉගුරු ප්ලේන් ටිකක් full fun වැඩක් දෙන්න ඒ constraint එකට අපි අපේ musical පැත්තෙන් වුණත් අපිට සමහරවල්ලාට compromises make කරන්න වෙනවා. දැන් ඒකත් එක්ක මම හිතනවා දැන් ඒ කියන්නේ අර singers 12 සහ අපේ instrumentalist ඔක්කොම එකතු කරාම අපිට එතනින් එහාට තව සමහර කට්ටිය ඉන්නවා අපිට තව කැමති අපිත් එක්ක වැඩ කරන්න අපිත් කැමති ඒකත් එක්ක වැඩ කරන්න but යන්න විදිහක් නැහැ දැන් අපිට කරගන්න බෑ ඒක right. ඒ කියන්නේ මේ තියෙන
මේ කන්ස්ට්‍රේන්ස් එක ඒකත් එක තමයි සමහර වෙලාවට තුන්වෙනි පැදුරක් කරන්න වෙන්න ඉඩ දීලා ඒක ෂුවර් නෑ ඒක ඔයාලටත් තියෙනවා පාට් එකක් ඒක ඕල්රෙඩි ඒගොල්ලන් තමයි ඒක ඩිසයිඩ් කරන්නේ තුන්වෙනි පැදුරක් කරනවා නම් කරන්න ඕනේ කොහෙද කියලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. වැඩිම කමෙන්ට්ස් එන පැත්තේ කොහොම හරි අපි මොකද දැන් අපිට මේ අපේ ස්පොන්සර්ස්ලා ස්පෙસિෆිකලි කතා කරාම කීප දෙනෙට ඒක ගැන සෑහෙන ලොකු ඔපිනියන්ස් තිබ්බා මෙන්න මේ පැත්ත තමයි කරන්න ඕන කියලා. අපි දැන් කොහෙද කියලා කියන්නේ මේ කොහෙද කියලා කිව්වොත් මේක අන්ෆෙයර්. ඔව් කමෙන්ට් එකේ ඒතකොට දාද්දි අපිත් නිකන් ඒකට මේවා කරා වගේනේ. ෆේවර් කරා කිව්වොත් එහෙම ඊට පස්සේ ඒ වගේම එතකොට දැන් කැම පැත්තෙන් උනත් දැන් අපි මියුසික් ගැන පොඩ්ඩක් ලාවට කතා කරන්නේ කැම පැත්තෙන් මොනවද අපිට කියන්න තියෙන්නේ සෑහෙන දෙයක් මම හිතන්නේ කැම පැත්තෙන් ඉතින් හේබ්‍රෝ තමයි ඉතින් වෙන මොනවා කියන්නද අපි හේබ්‍රෝ හම්බෙනවා ඔව් මේ සීරීස් එකේ මම හිතනවා අපිට හේබ්‍රෝව ගේන්න පුළුවන් වෙයි කියලා තාම අපි කන්ෆර්ම් කරගෙන නැහැ. නමුත් එයාට අපි ගැන කිව්වා දැන් එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා ඉක්මනටම. ඉතින් ඒකත් එක්ක අපි ඔයගොල්ලන් හේබ්‍රෝ කිව්වම කවුද කියලා බලන්න ඇති. අතන අපි මම හිතනවා ගයාන් විජේසිංහ right. ඉතින් සහ එයාගේ වයිෆ් සහ එයාගේ ටීම් එක එතන වැඩ කරන. ඉතින් ඔක්කොම මේ ඒක ලංකාවේ රහට අර බිත්තර රොටි කපලා හොදි දාලා ඒ කියන්නේ මොනවාද පරිප්පු ටෙම්පරාදු එක්ක නිකන් හොඳට කන්න පුළුවන් මේ හොඳ රෙස්ටොරන්ට් එක. දැන් පැදුරේ කෑම ගැන අපි දැම්මම කතා කරන්නවද? එහෙම නැත්නම් පස්සට කතා කරන්නේ? ඒක අපි හෝල්ඩ් කරමු. මං හිතන්නේ අපි සමහර විට ස්පොන්සර්ස්ලාත් එක්කත් ඒ කියන්නේ දැන් හේබ්‍රෝ ආවහම සමහර විට අපිට ඒක මේ පෙන්වන්න පුළුවන් වෙයි. කොහොමද process එක දැන් අපි මේක decide කරනකොට නේද අපිට decisions ටික make කරන්න උනා එතන. ඔව්. ඒ කියන්නේ ඒක වෙනම scene නෑ. ඔව් ස්පිල් කරගන්න එපා. මේ ඔව් ඒක අපි ගයාන් ගෙනාවහම මෙතන ඉඳලම අපි අහමු මේ මොකද්ද process එක එයාට දැනුනේ කොහොමද මොනවද දැන් අපිට කන්න දෙන්නේ මොකද දැන් එයා ඇත්තටම ගේන්න samples ගේන්න අපි කතා වුණා. එතකොට ඒ කියන්නේ අපි හිතනවා අපේ ස්පොන්සර්ස් වල දුන්නත් අපිට සමානලාට දෙන්න පුළුවන් ඒ රහ. ඔව් එක්ස්පීරියන්ස් එකට. අද මේ වැඩේටත් අපිට එක සෙට් වුණා. අනිවාර්යෙන් ඉතින් ස්පොන්සර්ෂිප් එක එතකොට ඒ කියන්නේ එයා කෑම අපිත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් ගහන්නේ මේ පැදුරට විතරක් නෙමෙයි. පැදුර පොඩ්කාස්ට් එකකට එක්ක. ඒකටත් කෑම දෙන්නේ එතකොට. එයා දන්නේ නැහැ. මේ එතකොට ඇඳුම් ගන්න. ඔව් ඇඳුම් ගැන කිව්වොත් එහෙම ඉතින් දැන් ඒක අර ලොකු ට්‍රැඩිෂනල් ටච් එකක් තියෙනවා නේද පැදුරක් කිව්වම ඒ කියන්නේ නිකන් අර ආවා නව අවුරුදු ආවා කොහොම සීන් එක තියෙනවා නේද පොඩ්ඩක් නිකන් ෆුල් සරොන් ඇඳලා බතික් ඇඳලා ඊට පස්සේ සමහර කට්ටිය ඉතින් ඒ කියන්නේ කොල්ල කෙල්ලෝ කියලා වෙනසක් නැතුව අමුතු වෙනම જાති ඇඳුම් ඇඳලා ඉතින් එන කලර්ෆුල් බතික් ඊට පස්සේ ට්‍රැඩිෂනල් අර ඩිසයින්ස් ඒක නිකන් අර මොනවාද කැන්ඩියන් ආර්ට් වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් ඉතින් මොඩර්න් වෙන්න පුළුවන් එක්සැක්ට්ලි ඒ කියන්නේ එතන අර ෆුල් පැකේජ් එක මම හිතන්නේ මෙතන අපි ප්‍රසන්ට් කරන්න try කරනවා මොකද ඉතින් අපිට ඒකට ඒකේ එක්ස්පර්ට් කෙනෙක් මම හිතන්නේ ඒ වැඩේ ඉන්න කෙනෙක් අපිත් එක්ක එකතු වෙන්න ඉන්නවා ඉස්සරහට. ඉතින් එයා අපිත් එක්ක ගේන්න අපිත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් ගහලා අපේ මේන් ඒ කියන්නේ ක්ලෝතින් පැත්තෙන් අපිට ස්පොන්සර්ෂිප් එක දෙන කෙනෙක්. ඉතින් ඒකත් අපි මං හිතන්නේ දැන් නම් කරන්න ඕනේ අපි හඳුන්වලා දීලා ඔව් ඉස්සරහට දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ මේන් back of the ticket sponsor අපි මෙතෙන්ට ගේනවා. ඔව් ඒකත් අපි නම කියන්න ඕනේ නෑ. ඒක හැමදාම කට්ටිය දන්න සමහරට කට්ටිය දන්නවා ඇති Instagram එකේ දාපු නිසා. ඒකත් වෙනවා. ඒ කියන්නේ අපිට මෙතන මං හිතනවා ඒ කියන්නේ දැන් මේ පැදුර ගැන කතා කරනවා වගේ මේ මිනිස්සුන්ගේ එක්ස්පීරියන්ස් එකත් එකතු කරලා ඉවරලා වෙනම කලර් එකක් අපි විතර ප්‍රසන්ට් කරන්න ප්ලෑන් කරනවා. ඔව්. දැන් ඒ කියන්නේ අපි දැන් අපි තුන්දෙනා මෙහෙම කතා කරන එක උනත් සාමාන්‍යයෙන් වෙන්නේ නැති දෙයක්. right? අපි සාමාන්‍යයෙන් අපි සින්දුවක් කියනවා. ඔය කැමරාවක් වැඩි කතා කරන එක වෙනවා. මෙහෙම කැමරාවක් ඉස්සරහා වෙන්නේ වෙලාවට එහෙම නොවිච් එකත් හොඳ සමහර වෙලාවට. ගොඩක් වෙලාවට කතා කරනවා කැමරාවල තියෙන ඕන් නැති. yes. තා මොනවද ඉතින් අපිට කතා කරන්න තියෙන පැදුර අපේ ප්ලේයින් ගත්තොත් එමු දැන් අපි තුන්දෙනා
කොහොමත් අපිට පයිද අපිට ෆස්ට් ටයිම්ද මේ තනිකර ප්ලේ කෙනෙක් විදියට එන්නේ මම හිතන්නේ මගේ ෆස්ට් ටයිම් විතර ගන්න ඕන ගන්න ඕනේ මං පළවෙනි බජාවේ කීස් ගැහුවා ඒක ගොඩක් කට්ටිය දන්නේ නැහැ සායක දන්නේ නැති එක හොඳයි පළවෙනි බජාවේ කීස් ගැහුවා ඊට පස්සේ යස් ඊට පස්සේ සිංගර් කෙනෙක් තමයි මම වැඩිපුරම මම පාටිසිපේට් උනේ ඔව් දැන් මේ සැරේ ඒක වෙනම චැලෙන්ජ් එකක් ඇත්තට මේක දැන් අපි දෙන්න ඒක ගොඩක් කතා කරලා තියෙනවා බට් ඒක වෙනම ආතල් එකක් ඔව් ඔව් ඒක ඒ කියන්නේ ඒකේ ලර්නින් කර්ව් එකක් තියෙනවා නමුත් චැලෙන්ජ් එකක් තියෙනවා ඉතින් ඒකත් එක්ක ඇත්තටම දැන් ඒ රෝල් එක මේන් රෝල් එකක් වෙලා ඒ කියන්නේ ඔයා දැන් ඒ කියන්නේ අපි කතා වුණේ දැන් ඒ කියන්නේ සිගින් වල වුණත් අපිට තව සිං කරන්න ගොඩාක් කට්ටිය ඉන්නවා මේ එතකොට එතනින් අර ප්ලේ කරනවා කියන එකට තව වෙලාව කමිට් කරලා මේ නැවත අර ඔයා ඒ කියන්නේ පොඩි කාලේ ඒ කියන්නේ ස්ටඩි කරලා තියෙන ප්ලේ කරලා තියෙන මේ එක ආය එළියට ගන්න හදනවා ඒ කියන්නේ සර්පිනාව හරහා නේද ඒක බොහොම ලස්සන වැඩක් ඒ කියන්නේ මම හිතනවා ඒ කියන්නේ සර්පිනාව වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් එක්ක ඒ එන කලර් එක ගන්න බොහොම අමාරුයි අපිට අනිත් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් ඒක අනිත් එක අර ඒක කිව්වට තේරෙන්නේ නැහැ at least මේ මට තේරුන්නේ නැහැ ඒක කලින් හිතන්න කලින් මේ අර සද්ද එන්නේ ඔයා ගහන නෝට් එකේ තන නිසා අර ඔළුවෙත් මැප් වෙන සීන් එකක් තියෙනවා කොහෙද කියලා සද්දේ මේ ගහන නෝට් එක හැටියට ඒක මාර ෆන් එක පැත්තකින් ඉතින් ඒ වගේ මේ ඉතින් අපිට තව සෑහෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් ටිකක් ඉන්නවා මම එතන කතා කරන්න ඕනේ නෑනේ අපි දැන් චමිල් ගත්තොත් තනිකර පර්කෂන් රිග් එකක් තියාගෙන ෆ්ලූට් ප්ලේ කරලා එහෙම හාමොනික්ස් එක දකින්න හම්බුනේ ඒ විදිහටනේ ඒනට මෙතන තනිකර වෙනස් චමිලුත් ගත්තම ඔව් ඩොල්කියත් එක්ක මේන්ලි ඩොල්කියත් එක්ක අපි දැනට ප්ලෑන් එකකට ඒව වෙනස් වෙන්න පුළුවන් ඔව් ඉතින් ඔය ඇහුවේ මොනවද ඩොල්කි ගැන ඇහුවේ ඉතින් ඩොල්කි ගත්තාම ඇත්තටම දැන් මම පොඩි කාලේ ඒ කියන්නේ නිකන් 6 7 හරි whatever ඒ ග්‍රේඩ් එකේ නෑ අවුරුදු නිකන් 1 2 වසරේ ඉඳලා ඉතින් අපි ටීවී එකේ එහෙම දකිනවා මේ ඔක්ටෝපැඩ් මේ ඔය සන්ෆ්ලවර්ස් ඊට පස්සේ ෆ්ලෑෂ් බෑක් සනිදාප දැන් ඔක්කොම අර වෙන ඇක්ෂන් එක දාලා දැන් ගහනවා නිකන් චොක්ලට් කෑලි වගේ මේ අමුතු අයිටම් එකක් ඊට පස්සේ දැන් ඕක අර තම්මැට්ටන් ඒව දැකලා ඒ වගේ තමයි පේන්නේ ඊට පස්සේ ඕකක් ඕනේ කියලා තාත්තට කියලා මේ ගියා කොටුවේ මේ මම හිතන්නේ සායි සංගීත දන්නෙත් නැහැ මට මතක නැහැ හරියටම ගිහිල්ලා ඇහුවාම කිව්වා නෑ ඒගොල්ලන් ගාව දැන් ඔක්ටෝපැඩ් නෑ ඊට පස්සේ ඩ්‍රම් කිට් එකක් තියෙනවා දැන් මේ අකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක් ඒක වැඩි දැකලා පුරුදු නැහැ ඉතින් ඊට පස්සේ ඒක නිකන් too confusing නිකන් 5-6ක් තැන් තැන් වල තියෙනවා නිකන් මේ තොප්පි වගේ මේවා symbols තියෙනවා ඊට පස්සේ මම දැක්කා ඩොල්කියක් තියෙනවා ඩොල්කියකුයි තව ඔය මේ අර රබානක් but අර ටැම්බරින් එක වගේ මේවකත් එක්ක එන රබාන දැන් ඒව එහෙමත් දැකලා තියෙනවා බස් වල එහෙම මිනිස්සු ගහනවානේ කොල්ලෝ සමහරලාට ඔය අංකල්ලා එහෙම මේ ලස්සනට සින්දු කියනවා මේ ඊට පස්සේ ඒකටම කාසි ටික දාගෙන යනවා ඕක දැකලා ඊට පස්සේ මං කිව්වා නෑ මට ඩ්‍රම් සෙට් එක මම දන්නේ නෑ මට මේ දෙක අරන් දෙන්න කියලා ඊට පස්සේ තාත්තා ඇහුවා ඉතින් ෂුවර්ද ඔයාට එහෙම කියලා ඔව් මේක තමයි කියලා අරන් ගිහිල්ලා ඉතින් ඊට පස්සේ අපේ ලොකු මාමා ආවා එතකොට එයා කොළඹ ඇවිල්ලා හිටියේ ඊට පස්සේ මේ එයා දන්නවා ඩොල්කි ගහන්න එයා ඒ කියන්නේ මල්ටි ටැලන්ටඩ් ෆැමිලි එක කියන්නේ දෙපැත්තෙන් මම දන්න most talented man ඒ කියන්නේ ආර්ට් පැත්තෙන් රූකඩ නටවනවා ඊට පස්සේ ඩොල්කි සර්පිනා සින්දු කියන්න පුළුවන් මේ කොමඩි සීන් එක ඊට පස්සේ මේ මොනවාද ඔය පිරිත් මණ්ඩප ගහන ඒවද අරවා දේවද පේන්ටිං ද කන්ස්ට්‍රක්ෂන් ඔක්කොම අර ආර්ට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට් සීන් එකේ ඉන්නවා එයා ඊට පස්සේ මේ කිව්වා මේ මෙහෙමයි රිදම් ගහන්නේ මෙහෙම කියලා අර මේ දැන් ඩොල්කි එකේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන් දැකලා ඇති අර පොඩි ලී කෑලි වගේ තියෙනවනේ ටියුන් කරන්න මෙහෙම ඒවා අඹරලා තමයි දැන් අපේ ලිලාන්ගේ ඩොල්කි එකේ තිබ්බා දැන් ඒ වගේ ලී තිබ්බේ නෑ අරකේ ඊට පස්සේ ඔය බෝගන්විලා ගහකින් මේ කපලා ඒකෙන් සුද්ධ කරලා ඔක්කොම ලස්සනට මේ ලී කෑලි ගෙනලා තමයි දැන් මෙයා දාලිවල මේක ටියුන් කරලා දීලා මෙන්න මෙහෙමයි රිදම් එක ගහන්නේ එහෙම කියලා ඉවරලා දැන් ලොකු මාමා ගිහිල්ලා තාත්තත් එක්ක ෂොට් එකක් දාලා ඉවරලා පොඩි වෙලාවකට එනවා ඇවිල්ලි ඉවරලා දැන් බලනවා මූ ගහනවාද රිදම් එක ඒක ගැහුවාම ඊළඟ එක දෙනවා එහෙම තමයි දැන් ගහන්න පටන් ගත්තේ බට් දැන් පැදුරත් එක්ක දැන් ඔය ඒ කියන්නේ අවුරුදු අර ඒ කියන්නේ මන් දන්නේ 2 3 හරි whatever ඒ වයසට ඉතින් ආය අර මුලටම යනවා ඉතින් ඇත්තටම දැන් මං ඔයාලත් එක්ක ෂෙයා කරා දැන් ඒ ලොකු මාමට එහෙම අපි ප්ලේ කරන පොඩි පොඩි කෑලි ඇහුවාම එයා සෑහෙන්න මේ සතුටෙන් මේ කමෙන්ට් කරලා තිබ්බා ඒකට
ඉතින් ඒකට තමා මං යන්නේ මේ පැදුරත් එක්ක. ඉතින් ඒක මාර අමුතු ආතල්ල එකක් තියෙනවා. ඉතින් ඔයා වගේ දැන් මමත් මේ YouTube බලලා Instagram වල ඉතින් ඔය එක pages follow කරලා ඉතින් ඒ වගේ අමුතු grooves එහෙම තව ඉගෙන ගන්නවා. ඉතින් hopefully ඔක්ටෝබර් නොවැම්බර් වෙද්දි තව හොඳට ප්ලේ කරන්න මේ පුළුවන් වෙයි කියලා තමයි ප්ලෑන් එක. මේ I mean that's a goal right. ඉතින් අපි හැමෝටම මේ ඕක තමයි ඉතින් ඩෝල්කි සීන් එක. මම දන්නවා ඉතින් වයංග ගිටාර් පැත්තෙන් ගත්තහමත් මම හිතන්නේ වයංගටත් වෙනම එක්ස්පීරියන්ස් එකක් මේක. මොකද දැන් ඒක අලුත් තාස් ගැන කිව්වොත් මේකේ සාමාන්‍යයෙන් පැදුරු පාටියක එහෙම ගිටාර් නැතුව නෙමෙයි ගිටාර් තියෙනවා. ඒ වුණාට අර මේන්ම ගිටාර් එක නෙමෙයි. ඒතර ගොඩක් සර්පිනාව ඩෝල්කිය තබ්ලා එක ඕවා යන්නේ. හැබැයි අපි මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. අපි ගිටාර්ස් 3ක් හෝ 2ක් ඔව් ඒක පොඩි හේතුවක් තියෙනවා. 3ක් හෝ 2ක් ගහනවා. ඒ අයික දැනගන්න ඕන කොන්සර්ට් දෙකට මෙන්න වෙනවා. මේ ඉතින් මම සාමාන්‍යයෙන් දැන් චමිල් එක ගොඩක් කතා කරනවා. අපි විහිළුවට කියනවා මම ගිටාර් එකෙන් බෙර ගහනවා කියලා. කියන්නේ ගොඩක් පර්කසිව් පැත්තක් නම් ගිටාර් ගහන එකේ බෙර ගහනවා. සමහර ෆීලිංස් අපි දෙන්නම ගහනවා. ඉතින් ඒකේ ගොඩක් වෙනස් කරන්න උනා. කියන්නේ ලෝ එන්ඩ් එක කියන්නේ බා කරන එක අඩු කරනවා. මම කරලම නැහැ ඉස්සර. රිද්ම් එකකට වඩා අර සමහර අපි කියන ගුන්චක් රිද්ම් එකක් වගේ. ඒ වචනේ හරියට දන්නේ ඒ වගේ වෙනස් වෙන්න උනා. ඒ කියන්නේ ඒක නරක වෙනස් වීමක් නෙමෙයි. ඒක වැඩේ අනුව අපි වෙනස් කරගත්තා. ඊනොට අර ඒ කියන්නේ අතන අර groove එකේ set වෙලා සර්පිනාවත් හරි level එකේ set වෙලා voice එක හරි level එකේ set වෙලා දොල්කි එක ආවම යාර යන wave එක මාරයි. ඔව් ඒ කියන්නේ ඒ රහ මං හිතන්නේ ඒ කියන්නේ අපි at least මම ඒ රහ ඊට කලින් හරියට විඳලා නැහැ. ඔව් මෙතන මේ ඇවිල්ලා අපි කරන rehearsals වලින් and අපි of course අපි singers ලා සෑහෙන talented. ඒක කියන්න මොනද? ඒ කියන්නේ සමහරලාට හිතනවා ඒ කියන්නේ අපි සින්දු කියන්න ඕනේ නැහැ ඉතින් එහෙනම් ඇත්තටම ඒක අවශ්‍ය නැති තරම්. ඒක හරි ලස්සන දෙයක් ඒ පැත්තෙන්. අනිත් එක දැන් මම ඒක ස්පෙෂලි එන්ජොයි කරනවා. දැන් මට දැන් සමහර කොන්සර්ට්ස් වල අර දැන් සිං කරන්නත් ඕනේ. එතකොට දැන් ඒක ගොඩක් කරන්න ඕනුනහමත් අර ප්ලේ කරන එක එන්ජොයි කරන්න පුළුවන් ප්‍රමාණය තව බෙදිලා යන්නේ රයිට්. එතකොට දැන් මේකෙද ඊට වඩා ප්ලේ කරන්න තියෙන මේක වැඩි. මොකද දැන් ඒ කියන්නේ සිංගර්ස්ලාත් ඉන්නවා. ඒ කියන්නේ හොඳ කට්ටියත් ඉන්නවා. ඉතින් එතකොට අර ඒගොල්ලන්ට ෂයින් වෙන්න දීලා අපි ප්ලේයින් පැත්තෙන් අපි තව දෙයක් එන්ජොයි කරන එක ඒක මාර ආතල්. ඒක වෙනම ඒකට බෑක් කරද්දි වෙනම. අනිත් එක ඒගොල්ලන්ගේ තව දෙයක් සෝරි මේ ඉන්පුට් එක ඒගොල්ලන්ගේ කියන්නේ සමහරට ෆස්ට් ටයිම් බ්ලූප්‍රින්ට් එක ඒගොල්ලෝ වැඩ කරන්නේ. හැබැයි ඒගොල්ලෝ නිකන් ප්‍රැක්ටිස් එකට එනවටත් වඩා ඒගොල්ලන්ගේ ලොකු ඉන්පුට් එකක් තියෙනවා. ඒ ලොකු උනන්දුවක් තියෙනවා. ඒකත් ගොඩක් සමහරට හැමෝම ඒ කියන්නේ කවුද සිං කරන්නේ සිංගර්ස් 12 කවුද කියලා තාම ඊට දාලා නැහැ ඔක්කොම. හැබැයි කියනුනේ ලොකු එෆර්ට් එකක් ඒගොල්ලෝ දෙනවා. ඒ කියන්නේ තාම ආපු නැති අය පවා මාර මේ සපෝට් එකක් දෙනවා මේකට. ඒ කියන්නේ සින්දු සජෙස්ට් කරන එකේ ඉඳලා ඒ කියන්නේ අර දැන් මේක ඇතුලේ ගොඩාක් අයගේ ටේස්ට් ගොඩක් එකතු වෙලා හැදෙන මේ අර හෙන කලර්ෆුල් පික්චර් එකක් කිව්වොත් මේක හරි මේ පැදුර කියන එක. දැන් ඒක අපිට තව එන්න තියෙනවා මේ වගේම කතා කරන්න අපේ අනිත් ප්ලේයර්ස්ලා එක්ක. ඒ කියන්නේ of course ඒවා මම හිතන්නේ වෙනම අපි ඒගොල්ලොත් එක්ක අපි කතා කරමු මේ බාන්ඩ් ගැන කොහොමද ඒගොල්ලෝ සෙට් කතා කරන එක නම් ප්‍රශ්න නැහැ. මේක අය හදන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒක හරි ඉන්ට්‍රස්ටිං වගේ මේක. අපි ඒක පොඩ්ඩක් අපි ඒක කතා කරමු. කොහොමද මේක දෙන්න ආවේ? අපි කොහොමද පාත් උනේ මේක දෙන්න. යා ඒක ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. Yeah, it's all good. ඒ කියන්නේ ඒක ඉතින් යා ඒක ගැන පමණද කියන්න තියෙන්නේ. මං හිතන්නේ එච්චරයි. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපේ අපි කෑම ගැන කතා කරා, මියුසික් ගැන කතා කරා, සාමාන්‍යයෙන් අපි ඇඳුම් ගැන කතා කරා, ස්පොන්සර්ස්ලා අපි දැන් හම්බ වෙයි අපිට. මං හිතන්නේ අපිට ඒ ටික දැනට ඇති. එහෙනම් ඔයා අවුට්‍රෝ එකක් අපිට දෙන්න. අවුට්‍රෝ එකක් නේ. අවුට්‍රෝ එක කියන්නේ මෙන්න මෙහෙමයි. පොඩ්ඩක් ඉන්න වෙනවා. මම එන්න කලින් ඉඳලා කියන්නේ බ්ලූප්‍රින්ට් කට්ටිය කලින් ඉඳලා කොන්සර්ට් ගහපු ඒවට වඩා සම්පූර්ණ වෙනස් එකක්. ඉතින් වෙනසත් එක්ක අපි ඊටත් කලින් කිව්වා මේකේ ඉවෙන්ට්ස් දෙකක් තියෙනවා. ඒකේ ඇත්තටම ඒ පැදුර කියන එකේ ෆන් එක හරියටම ගන්න ඒ කියන්නේ මේක
කෙනෙ 300 දාලා මේක කරන්න එක තේරුම් ගන්න නැහැ. ඒ නිසා තමයි ඉවෙන්ට්ස් දෙකක් තියෙන්නේ. ඒකත් එක්ක අපේ ඔක්තෝබර් 11 මිසිසාගා නොවැම්බර් 1 වෙනිදා ස්කාබරෝ බලාගෙනම කිව්ව නැත්නම් වරදිනවා ඒක. ඒ දෙකට එන්න ගොඩාක් තව ඉස්සරහට දැනගන්න හම්බෙයි කවුද මේක සිං කරන්නේ කවුද මේක ස්පොන්සර්ස්ලා කවුද ඒ හැමදේම දැනගන්න හම්බෙයි ටිකට්ස් ගන්න අනිවාර්යෙන් ටිකට්ස් ඉක්මනට යනවා ඒ නිසා ටිකට්ස් ගන්න තුන්වෙනි එකක් කරනවා තමයි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා හැබැයි කවදද කියන දන්නේ නැහැ හන්ද ටිකට්ස් ගන්න මොකද ටිකට්ස් ඉක්මනට යනවා ඔව් 2025 කියලා කිව්වේ නෑ ඔව් 2025 කියන්නේ ඒ නිසා ආරාධනා කරන හැමෝටම කොහමරි එන්න මේක අලුත් අත්දැකීමක් අනික නීති නෑ කියන්නේ මං කියන්නේ අපි සමහර හෝල් එකට ගියම අර නැගිටින්න බෑ එහෙම දුවන්න බෑ මේක එහෙම වටේ දුවන්න යන්න එපා හැබැයි ඕන ආතල් එකක් ගන්න පුළුවන් ඒ වෙලාවෙ හැටියට කියන්නේ සින්දු කියන්නද අපි කියන විතර නෙමෙයි මොකද ලොකු ඩිස්ටන්ස් එකක් නෑ ඔව් බෑන්ඩ් එක කියන්නේ බෑන්ඩ් එකක් කියන්නත් බෑ අතරම මේක එතන නිකන් පාටි එකට ගියා වගේ ලොකු ඩිස්ටන්ස් එකක් නෑ ඒගොල්ලන්ට අතල සින්දු කියන්න නටන්න ඕන දෙයක් කරන්න පුළුවන් ඉන්ට්‍රැක්ට් වෙලා ඔයගොල්ලන්ට සින්දු කියන්න පුළුවන් ඒ කියන්නේ අපිත් මේ පැදුරටම මේ කියන්නේ ඔතෙන්ටික් වෙච්ච අපිට කෑම බීම ඒ විදිහට ඇඳගෙන ඒක වෙනම සීන් එකක් නේ ඒ ෆන් එක ගන්න අනිවාර්යෙන් එන්න කියලා ආරාධනා කරනවා පැදුරට එහෙනම් අපේ පැදුර පොඩ්කාස්ට් සීරීස් එක මං හිතන්නේ මෙතනින් පටන් ගන්නවා අනිවාර්යෙන් අපි ඉස්සරහට ඉවර වෙනව නෙවෙයි පටන් ගන්න මේක පටන් ගැනීම බලමු කොහොමද අපි මේ පෝස්ට් කාඩ් එක ඉවරයි ඊළඟ පෝස්ට් කාඩ් එක ඊළඟ පෝස්ට් කාඩ් එක එනවා කවදද කියලා තාම අපි දන්නෙත් නැහැ මේ හරියටම ප්ලෑන් එකක් තියෙනවා ඉතින් ඒක එඩිට් එකයි ඔක්කොමත් එක්ක බලා ගන්න පුළුවන් පැදුර ඔෆිෂියලි පටන් ගත්තා කියලා අපි කියනවා එහෙනම් thank you yeah ඒ පැදුරට එන්න කියන එක එහෙන ඩබල් මීනින් right ඔව් මේ ලූප් කරනවා ඊට පස්සේ yeah පැදුරට එන්න මගේ සීනේ ඔව් කප්පම ගොඩක් කප දාන්න මේ ඒ කියන්නේ කප කියන්නේ අර ෆ්ලෑෂ් කරලා ෆ්ලෑෂ්බැක්ස් ෆ්ලෑෂ් එක දාලා එක කපලා නැත්තම් එක ළඟ සීතා ළඟ කරන යා ඉවරයිනේ ඉවරයි